ඔබට හිතෙනවද ඔබේ රැකියාවට ආදරය කරන්න බෑ කියලා? නැත්තම් අමාරුයි කියලා? එහෙනම් මේ කාරණා තුන ගැන හිතලා බලන්න. පළවෙනි කාරණාව තමයි ඔබේ රැකියාව තමයි ඔබේ ජීවනෝපාය. ඔබ ජීවත් වෙන්නේ ඔබේ රැකියාවෙන්. ඒ නිසා ඔබට පුළුවන් වෙන්න ඕනේ ඔබේ රැකියාවට ආදරය කරන්න. දෙවෙනි කාරණාව ඔබේ දක්ෂතා හොඳින්ම පෙන්වන්න කරන්න පුළුවන් තැන තමයි ඔබේ රැකියාව. ඒ නිසාත් ඔබට පුළුවන් ඔබේ රැකියාවට ආදරය කරන්න. තුන්වෙනි කාරණාව තමයි ඔබ දවසේ පැය 8ක් 9ක්වත් ඔබේ රැකියාව කරනවා. එහෙම වුණොත් ඔබ දවසෙන් 3න් එකක් ඔබේ රැකියාවට වෙන් කරලා තියෙනවා. මේක දීර්ඝ කාලීනව ගත්තොත් ඔබේ ජීවිතෙන් 3න් එකක්. වැඩි හරියක් ඔබ ඉන්නේ රැකියාව එක්ක නිසා ඔබට පුළුවන් වෙන්න ඕනේ ඒ කාලේ සතුටින් ආදරෙන් ගෙවන්න. ඒ නිසාත් ඔබට පුළුවන් ඔබේ රැකියාවට ආදරය කරන්න. රැකියාවට ආදරය කිරීමෙන් සතුටත් උපය ගන්න උත්සාහ කරන්න. එතකොට වැටුපයි සතුටයි දෙකක් ඔබට ලැබෙනවා ඔබේ රැකියාව නිසා.